අයිබෝන් පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම අපි අදත් හමු වෙන්නේ ඔයාලගේ YouTube channel එක Top Maths for Life තුලින් 9 වසරට අදාළ අභ්‍යාස මාලාවල් අපි කීපයක් මේකට ඔයාලට යොමු කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙනවා 17 වෙනි පාඩම සූත්‍ර කියන පාඩමේ පළවෙනි අභ්‍යාසය අපි කරන්නයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. හරි බලමු එහෙනම් අපි මේ ගණන් ටික කොහොමද හදන්නේ කියලා. පළවෙනි එක තියෙන පුතේ C = 2πr සූත්‍රයේ r උත්තර කරන්න. දැන් මේ කියන සූත්‍රයේ උත්තර වෙලා තියෙන මොකක්ද? උත්තර වෙලා තියෙන C. එහෙනම් අපිට R තමයි උත්තර කරන්න වෙන්නේ. R මේ වගේ C වගේ උත්තර කරලා තියන්න ඕනේ. එහෙනම් C = 2πr ගේ අපි මොකද කරන්නේ? R උත්තර කරන්න මේ 2π කියන එක ඉවත් කරනවා. 2π කියන පදේ අයින් කරන්න ඕනේ. එහෙනම් අපි 2π කින් බෙදමු. ඒක මේ පැත්ත බෙදුවා නම් මේ පැත්ත 2π කින්ම බෙදනවා. මොකද සමාන ලකුණකින් එක පැත්තකට දෙයක් කරොත් ඒ දේම අනිත් පැත්තටත් කරන්න ඕන. හරි. එහෙනම් අපි 2ට 2 කැපිලා යනවා 5ට 5 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ මම r මේ පැත්තෙන් ලියන්නම් r සමානයි c බෙදීම 2.5. r සමානයි c බෙදීම 2.5. මේක තමයි r ට ලැබෙන පිළිතුර. හරි. අපි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නය මොකක්ද අහලා තියෙන්නේ කියලා. A සමානයි b ඍණ 2c. A සමානයි b ඍණ 2c. සූත්‍රයේ c උක්ත කරන්නලු. සූත්‍රයේ c උක්ත කරන්න. හරි. මේක c උක්ත කරන්න මොකද කරන්න පුතේ? c තියෙන පදය අපි මෙහාට ගෙනල්ලා මේ ඒ පදය මේ පැත්තට ගෙනියන්න. එතකොට ඍණ 2c මෙහාට ගෙනාවම ධන 2c වෙනවා. සමාන ලකුණේ මේ පැත්තේ තියෙන පදය මෙහාට ගෙනාවම ලකුණ මාරු වෙනවා. එතකොට ඍණ ලකුණ ධන ලකුණක් බවට පත් වෙනවා. අන්න ධන 2c වුණා. b එහෙමම ලියනවා. මේ a මෙහාට ගෙනියනවා. ධන a මේ පැත්තට ගෙනිච්චම ඍණ a වෙනවා. අර දැන් කරපු දේ බලන්න ආයි මොකද කරේ? මේ ඍණ පදය ඍණ 2c කියන පදය අපි ගෙනාව මෙහා. ධන 2c වුණා. මේ පැත්තේ තිබුණු a කියන පදය අපි මෙහාට ගෙනිච්චා ඍණ a බවට පත් වෙනවා. හරි. දැන් c තමයි උත්තර කරන්න තියෙන්නේ නම් c උත්තර කරන්න මේ දෙක ඉවත් කරන්න නම් දෙපැත්තම දෙකෙන්. දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි. c සමානයි b ඍණ a බෙදීම 2. c සමානයි b ඍණ a බෙදීම 2. අන්න එහෙනම් 1 සහ 2 කියන ගණන් දෙක ඔන්න ඔය විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු තුන්වෙනි ගාන එන්නේ කොහොමද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ පුතේ. v = u ධන at සූත්‍රයේ t යුක්ත කරන්න. හරි. දැන් මේක t යුක්ත කරන්න නම් මෙන්න t තියෙන මේ පදේ. එහෙනම් අපි u පදය මේ v තියෙන පැත්තට ගේමු. එතකොට එනවා v ඍණ u වෙනවා. මේ ධන u මෙහාට ගනම ඍණ u වෙනවා. මේ පැත්තේ at ඉතුරු වෙනවා. දැන් ලේසි t යුක්ත කරන්න මේ පදය ඉවත් කරන්න නම් දෙපැත්තම එකෙන් දෙන්න. at කැපිලා ගියාම අන්න මම t මේ පැත්තේ උක්ත කරලම ලියන්නම් t මෙහාට ගේන්න. දැන් මේ පැත්තේ උක්ත වෙන්නේ. ඒකලුව නැහැ t මම මෙහාට ගෙනාවා. එතකොට මේ පැත්ත v ඍණ u යට a. ඔතනයි t යුක්ත කරාම ලැබෙන පිළිතුර. v ඍණ u බෙදීම a. හරි. ඊළඟට හතරවෙනි එක y = mx ධන c සූත්‍රයේ c යුක්ත කරන්න. හරි. y = mx ධන c. මේකේ c තමයි උක්ත කරන්න තියෙන්නේ නම් හරි ලේසි. mx පදේ කෙලින්ම ගේන්න මෙහාට. y ඍණ mx = c වෙනවා. මේ ධන පදේ මෙහාට ගෙනාම ඍණ පදයක් වෙනවා. එහෙනම් c උක්ත වුණා y ඍණ mx. හරි. ඒ තමයි පළවෙනි කොටසේ උත්තරේ. c උක්ත කරන්න කියන එකට දාලා උත්තරේ තමයි. හරි. දැන් දෙවෙනි කොටසේ පිළිතුර m උක්ත කරන්න. y = mx ධන c ගේ m උක්ත කරන්න. එහෙනම් c පදේ ගෙමු මෙහාට. y ඍණ c සමානයි mx. මේ ධන c මෙහාට ගෙනාම ඍණ c එකක් වුණා. සමානයි mx. උක්ත කරන්න දෙන m නිසා දෙපැත්තම x කින් බෙදමු. x ට x කැපිලා ගියා. එහෙනම්
අපිට m උක්ත කරලා ලියන්න පුළුවන් y ඍණ c යට x. m කියන්නේ y ඍණ c යට x. හරි. එහෙනම් 3 සහ 4 ප්‍රශ්න දෙක ඒ විදිහට තමයි විසඳෙන්නේ. අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. හරිද? අපි දැන් යමු පස්වෙනි ප්‍රශ්නෙට. a වාරයක් a සමානයි 2 වාරයක් b ධන c සූත්‍රයේ c උක්ත කරන්න. a සමානයි 2 වාරයක් b ධන c. හරි. දැන් මේකේ c තමයි උක්ත කරන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ පිටින් තියෙන දෙක ඉවත් කරන්න ඕන. මේ වරහන් පිටින් තියෙන දෙක ඉවත් කරන්න වෙනවා. මොකද c උක්ත කරන්න c වරහණක් එක්ක නෙදී නැතිලේ. එතකොට වරහන් පිටින් ඉන්න දෙක අයින් කරොත් තමයි වරහන ඉවත් වෙන්නේ. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදමු. හරි. දෙකට දෙක කැපිලා ගියා. a බෙදීම 2 සමානයි b ධන c. දැන් c උක්ත කරන්න නම් b පදේ මෙහාට ගෙනියන්න. එහෙනම් පිළිතුර අපිට ලැබෙනවා c සමානයි b මෙහාට ගෙනිච්චම a බෙදීම 2 ඍණ b වෙනවා. මේ ධන b මේ පැත්තට ගෙනිච්චම ඍණ b වෙනවා. එතකොට a බෙදීම 2 ඍණ b වෙනවා. එහෙනම් c සමානයි a බෙදීම 2 ඍණ b. හරි ලේසි. එහෙනම් මෙන්න 6 වෙනි ප්‍රශ්නේ පුතේ f සමානයි 9 බෙදීම 5යි c ධන 32 සූත්‍රයේ c උක්ත කරන්න. හරි. මේක හරි ලේසි. උෂ්ණත්වය පිළිබඳ සමීකරණයක් තියෙන්නේ ෆැරන්හයිට් සෙල්සියස් අංශක වලින්. අපිට ඒක ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙනවා. මම ඒ ගැන නිසා මතක් කිරීම කරයි කරන්න යන්නේ නැහැ. හැදින් කිරීම කරන්න යන්නේ නැහැ. සූත්‍රය විතරයි අපිට ඕන. මේ සූත්‍රයේ c තමයි උක්ත කරන්න තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 32 ඉස්සෙල්ලා මෙහාට ගියමු. f ඍණ 32 සමානයි 9 බෙදීම 5යි c. දැන් c උක්ත කරන්න මේ 9 බෙදීම 5ත් ඉවත් කරන්න ඕන. එතකොට මේකේ පරස්පරයෙන් ගුණ කරා නම් හරි. 9 බෙදීම 5න් අයින් කරන්න නම් 5 බෙදීම 9න් ගුණ කරනවා. එතකොට 5 බෙදීම 9ක් මේ පැත්තටත් යනවා. f ඍණ 32 සමානයි c. ඒ කියන්නේ මේකේ පරස්පරයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 9 බෙදීම 5 ඉවත් කරන 5 බෙදීම 9න් මේ පැත්තත් ගුණ කරනවා. 5 බෙදීම 9. මේ පැත්තත් 5 බෙදීම 9න් ගුණ කරනවා. මෙන්න ඒක මේ පැත්ත මේ පදේට මේ පදේ කැපිලා යනවා. හරි. ඔන්න මම ඒක ලියලම ඔයාලට සුළු කරලා පෙන්නන්නම්. 5 බෙදීම 9. ඔන්න ගුණ කරා මේ පැත්තත් 5 බෙදීම 9න් ගුණ කරා. මේක 9ට 9 5ට 5 කැපුවා. එහෙනම් 5 බෙදීම 9 වාරයක් f ඍණ 32 සමානයි c. ඔය තමයි පිළිතුර. c මේ පැත්තේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තේ තිබ්බත් කමක් නැහැ. සමාන ලකුණ එක පැත්තක උක්ත කරන පදේ තියෙන්න ඕන. හරි. එහෙනම් 5 සහ 6 කියන ප්‍රශ්න දෙක ඒ විදිහට තමයි විසඳන්න තියෙන්නේ. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට. 7 ප්‍රශ්නේ තියෙන පුතේ L සමානයි a ධන n ඍණ 1 වාරයක් d කියන සූත්‍රයේ අපිට කියනවා a උක්ත කරන්නලු පළවෙනි එක දෙවෙනි කොටස කියනවා d උක්ත කරන්න. හරි. දැන් අපි පළවෙනි කොටස බලමු. L සමානයි a ධන n ඍණ 1 වාරයක් d. හරි. මෙන්න මේ සූත්‍රයේ අපිට කියන්නේ d මේ පැත්තේ තියෙනවා a තමයි උක්ත කරන්න කියලා. මෙන්න මේ පදේ උක්ත කරන්න. එහෙනම් එයා තනි කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ පදේ සම්පූර්ණයෙන්ම මේ පැත්තට අපිට ගේන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ L ඍණ n ඍණ 1 වාරයක් d සමානයි a. ඒ කියන්නේ මෙයා තනි පදයක් එයා ලකුණ මාරුනවා ගැතනකොට ඔන්න විදිහට ගෙනාවා. අන්න ඒ උත්තර. දැන් ඒ උත්තරවලදී දෙවෙනි කොටස තියෙන්නේ d උක්ත කරන්න. හරි. එහෙනම් L සමානයි a ධන n ඍණ 1 වාරයක් d ගේ අපිට d උක්ත කරන්න තියෙනවා නම් මොකද කරන්නේ? a ගේන ඉස්සෙල්ලා මෙහාට. L ඍණ a සමානයි n ඍණ 1 වාරයක් d. දැන් d උක්ත කරන්න නම් n ඍණ 1 ඉවත් කරන්න ඕන. එහෙනම් බෙදන්න n ඍණ 1කින්. right. n ඍණ 1ට n ඍණ 1 කැපිලා ගියා. අන්න d සමාන වෙනවා L ඍණ a යට n ඍණ 1. අන්න පිළිතුර අපිට ලැබුණා. d සමානයි L ඍණ a යට n ඍණ 1. හරි. එහෙනම්
A සහ D උත්තර කරලා අවසන්යේදී. 8 වෙනි ප්‍රශ්නය x යට a ධන y යට b සමානයි 1 සූත්‍රයේ y යුක්ත කරන්න. right මෙන්න මේ පදේ තමයි y තියෙන්නේ. එයා යුක්ත කරන්න ඕන. එහෙනම් අපි මේ පදේ ගෙනෙමු මෙහාට. එහෙනම් y යට b සමානයි 1 ඍණ x යට a. 1 ඍණ x යට a y යට b සමාන වෙනවා. එහෙනම් y යුක්ත කරන්න මේ b ඉවත් කරන්න වෙනවා. එහෙනම් අපි y යට b සමානයි 1 ඍණ x යට a කියන එක දෙපැත්තම ගුණ කරනවා b ගෙන්. මේ පැත්තත් b ගෙන් ගුණ කරනවා. b ට b කැපිලා යනවා. අන්න y යුක්ත වෙනවා b වාරයක් 1 ඍණ x යට a. ඒක තමයි 8 වෙනි ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර. හරි. අපි යමු තව ප්‍රශ්න දෙනවා 3ක් 9 වෙනි එක මොන වගේද කියලා බලමු. හරි පුතේ බලන්න දැන් 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. එකයට කැපිටල් R සමානයි එකයට සිම්පල් R 1 ධන එකයට සිම්පල් R 2 කියන සූත්‍රයේ R2 උක්ත කරන්න. මෙන්න මෙයා තමයි උක්ත කරන්නේ. හරි. එහෙනම් මෙහෙමයි කරන්න වෙන්නේ. එකයට කැපිටල් R මේ පදේ මම මෙහාට කියනවා ඍණ එකයට සිම්පල් R1 සමානයි එකයට R2. හරි. දැන් මෙන්න මෙයා තමයි උක්ත කරන්න ඕන. එහෙනම් මෙයා උක්තේ විදිහට ගෙන යන්න නම් මොකද කරන්න ඕන? දැන් මේ R2 තියෙන්නේ ඉර යට. එතකොට අපිට මෙයා මොකද කරන්න වෙන්නේ? හරස් ගුණිතය යොදලා මේ පැත්තට ගේන්න. එතකොට මේ පද දෙකම එකයට සංඛ්‍යාවක් විදිහට මෙහාට එනවා. අපි එහෙම ගන්නකොට ලේසි මෙතන පොදු හරය ගමු R1 capital R simple R1 පොදු හරයට ගත්තම R capital R R1 ට තියෙනවා capital R ඒවා R1 ප්‍රමාණය. මේ පදේට capital R ගේවා R එකක් තියෙනවා simple R. එහෙනම් ඒක එකකින් ගුණනාම simple R එක. වෙනයි. capital R simple R එකට simple R එකේ තියෙනවා capital R ප්‍රමාණයක්. ඒක එකකින් ගුණනාම capital R ම තමයි. සමාන එකයට R2. එයට R2. හරි. දැන් අන්න හරි ලේසි. අපිට හරස් ගුණිතය යොදන්න. මෙයා ගේනවා මේ පැත්තට. ඒ කියන්නේ R2 උක්ත වෙනවා. දෙන්න. මේ capital R simple R1 උඩට ගියා. යටට එනවා R1 ඍණ capital R. ඊට තේරුණාද දැන් නැහැ කරපුදේ. මේ පද දෙක පොදු හරය අරගෙන සුළු කරා. සුළු කරාම වෙන්නේ capital R simple R එක මෙන්න පොදු හරය. ඒතකොට මේ පදේට මේකේව තියෙනවා simple R එකක්. simple R එකකින් වුණාම simple R එකම. එහෙනම් මේ පදේට ඒ කියන්නේ R capital R simple R එකට simple R එකේව තියෙනවා capital R ප්‍රමාණයක්. ඒක එකකින් වුණාම capital R. ලකුණ දෙක. හරි සමාන එකයට R ඍණ 2. හරි මේක පොදු හරය අරන් මේ පැත්ත සුළු කරගෙන විතරයි කරේ වෙන මොකුත් විශේෂ දෙයක් කරේ නැහැ. දැන් කරේ ඊළඟට මේ R2 කියන එක හරස් ගුණිතය යොදලා R2 මේ දෙන්න ගෙනාවා. මේ හරස් ගුණිතය කියන්නේ මෙයා හරේ තියෙන එක නා ලවයට එනවා. ලවයේ ඉන්න එක නා හරට එක ආව කියලා වෙනසක් නැහැ නේ පුතා. එතකොට R2 මෙතෙන්ට ආවම capital R එක capital R simple R එක මේ පැත්තේ ලවයට ගියා. මේ හරියට තිබිච්ච එක මේ ලවයේ තියෙන එක මෙතන හරියට එහෙනම් අන්න simple R2 වෙලා තියෙනවා. හරි. අපි ඊළඟට බලමු 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය තියෙන්නේ AX සමානයි AX සමාන වෙනවා පුතේ m වාරයක් x ඍණ t m වාරයක් x ඍණ t සූත්‍රයේ x උක්ත කරන්නලු. හරි. මේක x තමයි උක්ත කරන්න තියෙන්නේ. අන්න එතකොට මේක x තැන් දෙකක තියෙනවා. එහෙනම් බලමු අපි මේක ax අපි වරහන් අයින් කරගමු. mx ඍණ mt ගෙන් ගුණනාම mt. හරි. දැන් මේ පදෙත් මෙහාට අපි ගේමු. නැත්නම් මෙහා මෙහාට ගේමු. වැඩි හොඳ මොකක්ද? ඔව් mt ගේමු ඍණ පදයන් නිසා මෙහාට ගේමු. mt එතකොට ධන වෙනවා.
mx මෙහෙම ලිව්වා මෙයා මෙහාට ගෙනාව ඍණ ax වෙනවා. කරපු දෙය තේරෙන්නේ නැති මේ ඍණ mt ගෙනාව මේ පැත්තට ධන mt වුණා. මේ ධන x මෙහාට ගෙනිච්චා ඍණ ax වුණා. හරිනේ. mx එහෙම තියෙනවා. දැන් මෙතන x එකක් පොදුයිනේ. x එක ගන්නවා ඉවතට. එතකොට මෙතන ඉතුරු වෙනවා m. මෙතන ඉතුරු වෙනවා a. මෙතන mt. දැන් අපිට x නේ උත්තර කරන්න ඕනේ. එහෙනම් m ඍණ එකෙන් බෙදන්න. මේ පැත්ත m ඍණ එකෙන් බෙදුවා. හරි මේ පදෙට මේ පදේ කැපිලා ගියා. හරි අන්න x සමානයි. අපිට ලැබෙන පිළිතුර mt බෙදීම m ඍණ a. mt බෙදීම m ඍණ a. ඔක තමයි x සඳහා ලැබෙන පිළිතුර. ඒ තමයි 10 වෙනි ප්‍රශ්නය. අපි ඊළඟට යමු 11 වෙනි ප්‍රශ්නයට. හරි 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි පුතේ p සමානයි at යට a ඍණ t කියන සූත්‍රයේ සිම්බල් a උක්ත කරන්න. හරි එහෙනම් අපි මෙහෙම කරගමු. මෙන්න මේ අරේ තියෙන පදේ අරස් ගුණිතය යොදමු. ඒ කියන්නේ p ගුණ වෙනවා a ඍණ t කින්. එතකොට p වාරයක් a ඍණ t සමානයි at සමානයි AD. හරි. දැන් මොකද කරන්නේ? මෙන්න මේ P ගෙන් මේ A ඍණ T කියන පද දෙකම ගුණ කරනවා. P A ගෙන් ගුණාම PA, P T ගෙන් ගුණාම PT සමානයි AT. අන්න මොකද කරේ මේ P ගෙන් මේ පද දෙකම ගුණ කරා. හරිද? right. දැන් අපිට උත්තර කරන්න තියෙන සිම්පල් ලේනේ. එහෙනම් පුතේ මේ පදයක් මෙහාට ගේන්න. මේ ඍණ PT මෙහාට ගේන්න. ඍණ PT මෙහාට ගෙනිච්චම ධන PT වුණා. PA ඍණ AT. PA ඍණ AT. දැන් මේකේ අපිට උත්තර කරන්න තියෙන ඒ නිසා මම ඒ පදය ගන්නවා මෙතන ඉවතට. එතකොට මෙතන ඉතුරු වෙන්නේ P මෙතන ඉතුරු වෙන්නේ A ගත්තම T. සමානයි PT. අන්න දැන් මේ පදේ උත්තර වෙලා. පේනවනේ? මේ දෙන්නගේ ඒ පොදු නිසා ඉවතට ගත්තා. දැන් ඒ උක්ත කරන්න ඕන නිසා p ඍණ t ඉවත් කරන්න දෙපැත්තම බෙදන්න p ඍණ t ගේ. හරි p ඍණ t ට p ඍණ t කැපිලා ගියා. අන්න පුතේ ඒ උක්ත වුණා. පිළිතුරු ලැබෙනවා pt යට p ඍණ t. pt යට p ඍණ t. හරි එහෙනම් ප්‍රශ්න 11ක් තිබ්බ පුතේ අභ්‍යාස මාලාවේ ප්‍රශ්න 11ෙම ගණන් ටික හදලා ඉවරයි මේ වෙනකොට. සූත්‍රයේ උක්තය හරි පහසු පාඩමක් අමාරු නෑ. මේක නිවැරදි ක්‍රමවේදයට පද එහා මෙහා කිරීමක් තමයි තියෙන්නේ. එහා මෙහා කරලා අපිට අවශ්‍ය පදේ උක්ත කරගන්න තියෙන්නේ. ඒ ඔයාලා දන්නවා සමාන ලකුණ එක පැත්තට ගෙනිච්ච පදයට වෙන දේ ධන පදයක් ගෙනිච්ච තැන පැත්තට වෙන වෙනවා ඍණ පදයක් ගෙනිච්ච ධන වෙනවා. ඒ කරුණු ටික දන්නවනම් මේක අමාරු වැඩක් නෙමෙයි. ඉතින් අපි තියරි පන්තියේ මේ ගණන් හදලා ගෙනගෙන තමයි අපි මේ දැන් අභ්‍යාස මාලා කරන්නේ. අභ්‍යාස මාලාවේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අපි විමසීමක් කරන්න පුළුවන් කමෙන්ට් එකක් මගින්. ඉතින් 9 අවසරේ ගොඩක් අභ්‍යාස අපි දාගෙන යනවා මේ වෙනකොට. ඔයාලට පුළුවන් ගණන් ටික හදලා ඒ වගේ අඩපාඩු අභ්‍යාස තුලින් බලලා ඔයාලගේ ඉදිරි අනාගතය ආලෝකමත් කරගන්න මේක අයියක් කරගන්න කියන ඉල්ලීමත් කරමින් මොනවා හරි ඔයාලට ඉක්මනින් අවශ්‍ය අභ්‍යාසයක් තියෙනවා ඒ සඳහා අපිව දැනුවත් කරන්න. එහෙනම් මම ඒක ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ අභ්‍යාසයෙන් හමු වෙමු.